කවුසුල්ලක ඒව ගහන්නේ? තෝරන බල තෝ තේක බීපන්. මට පොරයකෝ මේක කන කෑම. අපේ මේ බල්ලුව කන්න බෑ අම්මා පන්නේ මේ ඉල්ලප්පේ හැටි බලන්න මොනවද මේ හදන්නේ මේ පරිපුරිනෝ ඉල්ලප්ප ගන්න පුළුවන් බල්ල පාපිට අම්මා තාවුන්නේ තෝ මට බෙදෙන්න කෑමට පාසල් 100කට ණයයි. සර් මේක කසිප්පුපිල ඉස්කෝලේ ඇවිල්ලා. මට්ටම් නේද සුගත් මහත්තයා ඕකගේ තාත්තටත් හෙට මෙන්න කියනවා මාව හම්බෙන්න මේ වගේම ප්‍රශ්න ඉස්සදලා දාන්න. ආයේ හෙට එන්නේ මොකෝස? අද ආපු එකේ අදම විසදලා දාමු. මේ ඉන්නේ මගේ ලොකු කොල්ලා. එනක පුපුරන ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. ඔව්. අපි හොදට අවධානයෙන් යන්න ඕනේ මේ යන ගමනක් බිමනක් උනා. මම අවදානේ යන්නේ. හොඳ අවදානේ යන්නේ. මම හොඳ අවදානෙන් යන්නේ බලාගෙන කරගෙන. ඔය උඩ මොනවද බලන්නේ? බිම් බෝම්බයක් තිබ්බොත් එහෙම. බෝම්බයක් කොහෙද අරක උඩ බිම බලාගෙන ඵලයක්. බට්ටෙක් නෙමෙයිනේ. බෙට්ටක්නේ. එන පත ගොම් බෙට්ටකට බය වෙලා මෙතන පාර බලාගෙන මෙහෙන් යන්කෝ උක පාක් ගන්න නැතුව. බිම් බෝම්බයක්. බිම් බෝම්බයක්. බෝම්බයක් නෙමෙයි බා පොල් කොම්බයක් අර කවුරු ඩිවිලා සික්ක පොල් කොම්බයක්. එළියට දාපල්ලකෝ. ගෞරව මහත්තයා. ගෞරව මහත්තයා. අමදේක මාත්‍ය තමයි නැතු ඉතින් CID එකෙන් ආව නෙමෙයිනේ. මොන මගුලේ දින්නේ? මේ කියන්නේ. උඩ. වහල උඩද? නෑ. ගාවුඩ. මොන මගුලක්ද ඔය කොස් ගාවුඩ නැගගෙන කරන්නේ? බහිනාකෝ බීමට. නෑ. සබ්බේ ලඩුකුත් අරගෙන බෙල්ල වල දාගන්න ආවේ. ඈ? බෙල්ල වල දාගන්න? ඊ මොකටද උයි? නිදන්සලාම ආවතාලු කියා කවුදේ මහත්තයා. මං හිතුවා අවුගිය ටිකේ තමුසගේ ඇසිරින් වටාවත් එක්ක ඇති මෙච්චර කල්වත් හිටියා. හරි බහිනාකෝ බීමට. බෑ. ඈ? බෑ. මම නම් කියන්නේ මේ චූටියාගේ පැත්තෙම ඉන්න හොඳ නෑ බං. මම කියන්නේ ජිනයා පැත්තට පයිමු. එහෙම කියන්න එපා බා. අපෙනුත් වැරදි වෙනවනේ බා. අපිටත් උඩපන්දු කොච්චර ඇතෑරෙනවද? අපෙත් වැරදි තියාගෙන එහෙම කියන එක හරිය නෑ බා. අපි තව ටිකක් ඉවසලා බලමු. උගේ පැත්තින් ඉඳලා බෑ මචං අපිට කවදාවත් දිනන්න. මම නම් කියන්නේ හතර පහ දෙනාම එකතු වෙලා අනිත් පැත්තට පනිමු කියලා. දැන් ඔච්චරලා මං කියේ මොකද්ද? මං කීවෙත් අනිත් පැත්තට පයිමු බං. ඒ කතාව කියද්දි මට මතක් වුණේ මේ ළඟදි දවසක පොඩි සිද්ධියක් කියලා මේක මයි කන පැලෙන්න ගෙවුවනේ. නෑනේ. දෙන්න බෑ කන පැලෙන්න. මං ඉතින් ගන්න ගියේ නෑ ඉතින්. ඔය මේ මගේ කකුලනේ ලබන් ගන්න හරකෙක් වගේ. මම නම් කියන්නේ තව ටිකක් ඉවසමු කියලා බා. අනේ මේ ඉවසන්න කරන්න දෙයක් නෑ බං මේ ලෑස්ති යල්ලා අපි යමු යන්න බං මොන මගුලක්ද? බන් මූත් එක්ක ඉඳලා හරියන්නේ නෑ. උගේ වැඩි. මේ මන්නම් කියන්නේ බා ඔක එපා වයි බා. අයින් කළාම දාන්න. එහෙම කියන්න එපා බා. මොනනම් කියන්නේ තා පොඩ්ඩක් ඉවසලා බලමු. උඹලට මාර හදිස්සියක් නේ බං තියෙන්නේ. අනේ මේ මොබා උඹට බැයි නම් උඹ හිටා. අපි නම් යනවා අනිත් පැත්තට. කොහේ යනවා අම්මා දෙම්බේ බෑ. කබඩාව තියෙන තැන අපේ උන් අරන්න වෙන කවුරුත් දන්නේ නැහැ මුදලාලි. අනිවාර්යයෙන්ම මේ ළඟම ඉන්න කෙනෙක් තමයි මේ ඔත්තුව දීලා තියෙන්නේ. තවත් මං ඉවසලා හරියන්නේ නැහැ. ඇල්බර්ටියා මගේ හැම වැඩකටම පැනලා කඩා කප්පල් කොල්ල දැම්මා. අනික මේ ගබඩාව තියෙන දැන ගැන දන්නේ මායි මගේ ළඟ ඉන්නේ උන් ටිකයි විතරයි. එහෙම එකේ කොහොමද මේක ගැන ඇල්බර්ටා දැනගත්තේ? අනිවාර්යයෙන්ම මගේ ළඟ ඉන්න එකේ තමයි ඔත්තු දෙන්නේ. අද ඉඳලා මම මූ කරන හැම වැඩක් ගැනම කල්පනාවෙන් ඉන්න ඕනේ.
කාලෙගේ බෝක්කු බට් ටික හදලා ඉවරද? ඒ ටික ඉවරයි සර්. ඒ ටික ඔක්කොම ඉවරයි. ඉවරයි නම් හෙට උදේ 8 වෙද්දී එතන බෝක්කු ගාවට යවන්න ඕනේ ඈ. පුළුවන් නේ. පුළුවන් ඊට යවන්න පුළුවන්. සර් දැන් මේ බට ඇතුලෙන්ද බොක්කුවේ වතුර යන්නේ? එතනින් තෝගේ ඔලු ගෙඩිය උඩින්ද යන්නේ? බට දිය වේද දන්නේ නැහැ බාස 70ට එකයිනේ සිමෙන්ති දාන්නේ ඒකයි කේස් එක. මේ මොඩේ නෑ සර් අලුත් බටනේ සර් දියසෙවල් බැදේ කියලා ඔය කියන්නේ මොඩේ. මේ සර් ඒක නෙමෙයි. අර කොන්ක්‍රීට් කණු වල මැදට දාන කම්බි ඉවර වෙලානේ. ඉතින් දැන් ඔක මට කියලා හරියනවද? ඈ මට කියලා හරියනවද? එහෙනම් සර් කාට ජනාධිපතිද කියන්නේ? යකෝ අර ඇකවුන්ටන්ට් කියලා සල්ලි පාස් කරගෙන හાર્ඩ්වෙයාර් එකේ ගිහින් අරන් වරෙන්කෝ. සර් මෙහෙමයි සර් මේ ඇකවුන්ටන්ට් කියලා සල්ලි පාස් කරගත්තා සර්. ඊට පස්සේ මේ කම්බි ගන්න ඕනේ නැහැ කියලා බාසුන්නේ කිව්වා ඒ සල්ලි අපි තියාගමු. ඒ වෙනුවට මොනවද LBC ලී දාමු කිව්වා. මොඩේ නෑ සර් අර LBC අර වැවිලා කපලා දාමු කියලා කිව්වේ. මේ අපි ගිහින් අරගෙන ආ සර්. මේ අපි යවන්නේ මොඩේ දෙන්නම් තොට කල. අසර්